අලුත් gossip ඉක්මනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න. අද අපි කතා කරන්නේ මුළු රටම කතාවෙන අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චාමික කරුණාරත්න මේ පදවිය ලබපු කතාව. චාමික කරුණාරත්න එයාගේ දිනු පාලන පෙම්වතියක් එක්ක living together හිටියා කියලා අපි දන්නවා. වෘත්තීන් ගුවන් නියමෝරියක් වෙන මෙම කාන්තාව කැප් ගත්තට පස්සේ චාමිකයාව අතහැරලා ගිහිල්ලා. ඉතින් ඒක නිසා මට සිද්ධ වෙලා තියෙනවා නීතියෙන් පිටපත් ගන්න. කිහිප වතාවක්ම කැප් ගැන සිටින කාලේ කාන්තා හා ළමා කාර්යාංශයට ගිහිල්ලා චාමිකට එන්න කියලා මේ ප්‍රශ්නේ විසඳන එක්කෝ විවාහ වෙන්න එහෙම නැත්නම් දරුවාට උපැන්නේ ලබා දෙන්න වැනි දේවල් ඉල්ලුවත් චාමික කරුණාරත්න කිසිම අවස්ථාවක කාන්තා හා ළමා කාර්යාංශයට ඉඳලා නැහැ. ලංකාවේ නීතියේ හැටියට මව සහ විවාහක වුණත් නැතත් දරුවාගේ පියා දරුවාට තමන්ගේ නම ලබා දිය යුතුයි වගේම දරුවාට නඩත්තු මුදලක් ගෙවිය යුතුයි. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන් සාක්ෂි කැඳවීමක් කරමු. ඒ කියන්නේ මෙම දරුවාගේ පියා ඇත්තටම කවුද කියා අධිකරණය විසින් සැලකිල්ලට ගන්න. ඒ සඳහා අධිකරණය විසින් DNA සාක්ෂි පදනම් කරගෙන නියෝගය ලබා දීමට DNA සාක්ෂි කැඳවීමක් කරනවා. කොහොම නමුත් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමේ මේ නඩුව විභාගවලට කිසිම අවස්ථාවක චාමික කරුණාරත්න පෙනී ඉඳලා නැහැ. අසනීප බව කියා දෙතුන් පාරක්ම ඔහු විසින් නඩුවට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එම අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ගමන් මෙම කාන්තාව පවසන යම් දේවල් නිසා සමාජයේ මේ ගැන මතයක් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට නැගුවන් සේවිකාවක් බව. නැගුවන් සේවිකාවක් නොවුවන් නියමවරියක් බව තහවුරු වෙනවා. ඒ වගේම DNA සාක්ෂි ලබා ගැනීම සිදු කරන්නේ නැගේ දරුවාගේ පියා කවුරුන්ද කියා නැවත් නොදන්නා බවට සමාජයේ කටකතා පැතිර යනවා. DNA සාක්ෂි පදනම් කර ගැනීම සිදු කරන්නේ අධිකරණ නියෝගයකට අනුව අධිකරණ සාක්ෂි සලකා බලන නිසා ඇයට ඒ පිළිබඳ චකිතයක් තියෙන නිසා නොවේ. කොහොම නමුත් මේ සත්‍ය සම්බන්ධ සමාජ කතිකාවට ලකුණ ගම්මුනේ චාමික කරුණාරත්න එයාගේ වෙළඳ ප්‍රවර්තන කටයුතු වෙනතරත් වැඩි උපරිමයෙන් කරනවා. හැබැයි මෙම කාන්තාව නම් යාර සියලුම සමාජ මාධ්‍ය ජාලා අයින් කරලා බොහෝම රහසිගත ප්‍රොෆයිල් එකක් තමයි ගත කරන්නේ. කොහොම වුණත් මෙතනදී හරි නිවැරදි පාර්ශවයට සාධාරණ ඉෂ්ට වෙලා මාස දෙකක් වයසක පිළිඳු දරුවාට සාධාරණ ඉෂ්ට වෙයි අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් අලුත්ම අප්ඩේට් අපේ channel එකෙන් අපි අරගෙන ඉන්නවා. subscribe කරලා තියාගන්න.